travel with CNK. අයිබෝවන් අපි ඇවිල්ලා ඉන්නේ රවෙන්න වෙරළට. සාමාන්‍ය අවුරුද්දක් පාස් වෙනවා මේ පැත්තට. අද අපි රැට කැම්පින් කරන්න කියලා ඉතින් ඉන්නේ වෙරළේ. දැන් යන මුලින් වෙරළ පැත්තට. ඒක proprietà privata. Privata. Private property. අපිට ඒකට ඇතුළේ නෙත. එර්ලඩියක් සරයි වගේ දියා හුලා. ඒක රැයට මෙතන ඉන්න ආවේ. දැන් කට්ටි ඉන්නවා. එන අවුරුද්දට රසෙන ගිහින්. ලිහිනි කෑම කන්නේ සීතයිනේ මුදුරිය සරයි යම් බන්ට පොඩ එන්නේ පෙර ළඟට උදු සරයි අද අර අකුණු ගන්න හරි උදු සරයි අර වතුරත් බොරයි අපි කාර් එක යනවා බඩු ටික අරන් එන්න. මෙතනින් ළඟයි. ටෝඩි අරගෙන. ලේසි නේක? අය තරත් අරගෙන ඉන්නේ. ඉතින් කොහමද? මෙතන මාරුනේ. මෙතන බලන්න හුලන්නේ. තන මාරු. ඔව් රෑ මදුරින් හම්බ. බඩු ටික අරන්. මේ ඇතුලෙන් එන්නේ. අපි වාහන තාත්තා මෙතන ගහගත්තයි මේ. වාහන ගහලා තියෙන. අපි එකත් මෙතනට ලං කරලා ගමු. හැබැයි ඉඩක් නෑ ගහන්න. මේ මුන් ළඟ ගහලා මේ සුදු එකට පිටවසෙන් ගහන්න ඕනේ. අන්න අපි එක බඩු ටිකක් ගෙනාවා. ඊටු බඩු ටික ගෙන්නේ. ධෝනිගේ පළවෙනි අත්දැකීම මේ නයිට් කැම්ප් එකක් කරන්නේ. ඉන්නේ මාගේ අම්මයි තාත්තයි. ධෝනි අපි හතර දෙනා. ඉතින් රෑ වෙලා මූද පැත්තේ බහැලා පොඩ්ඩක් මාළුවේ මල්ලන්න පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. උදේ පිලිපින් කට්ටියකුත් ඉන්න බලමු. මේ ඈතින් පේන වැනිස්. මේ පැත්තේ වේ. රෑත වලට පේන දරන ලයිට්. ඒ වැනිස් පිටුව වෙන්නේ. හරිද? ඒ හරිය කුණාටුව වගේ. අද වැස්සක් ඇවිල්ලා තියෙන්නේ. හොඳ වෙලාවට ඒ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. මෙහෙට එනවා කියලා දීපුවා. මෙහෙ නමුත් තාම අහස ක්ලියර් එකට තියෙනවා. රෑත පේන වැනිස්. ලයිට් තියෙන එතනින් පොඩ්ඩක් එහා ඈත වැනිස්. බලමු. පිටා බඩුවක් ඇතිනා මම ඊට ගියන්නේ නැහැ. ඉතින් වෙනස් විදිහ අත්දැකීමක් මේ අවුරුද්දේ ඔන්න පළවෙනි කැම්පින් එක. කැම්පින් කරන කියලා අපි මේ කැම්පින් එක්ස්පර්ට් ළඟ මෙතන තියෙන බඩු ටික මුට්ටු ටිකක් ගෙනල්ලා අපි මෙතන ඉන්නවා. යම් බලන්න. නැද්ද? ආමින් තාත්තයි. මම ෂෝට් කට් එකක් හොයාගත්තා. මෙතන මේ ලී ටිකක් දාලා තියෙනවා. ගිනි මැලක් ගන්න මරු. මේ මෙතන මේ පේන. මේත් මේ කට්ටිය ඉඳලා තියෙනවා මේ. රෑ කූඩරන් ගහගෙන මේ ඉඳලා තියෙනවා කියලා. හොඳටම පේනවා. මම පල්ලයට බහින්න උඩින් යනවා. ඒක ලේසි. මේ සෙරපුත් එක අමාරු වැලියට ඇවිදින්. මම දන්නේ මං කියන වැහෙනවාද කියලා මේ. ඒ තරම් උලා. මුදුරිය සැරවේගෙන වගේ එනවා. මුහුදේ හුලං ගතිය වැඩි. සමහරට රෑ වෙද්දී හුලං තව වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. මේ ෂෝට් කට් එක. අම්බෝ. අයියෝ. හොඳ ගාන. අමාරු එකපාර හුලං ඇඟට රේ. ටිකලක් ඇද හරියන රෑ වෙද්දී හුලං අඩු වෙනවා.
ගාලා එන්න මාවා ඉඳලා ආයන් කරානේ යාර ප්‍රෙසර් යාර කියා ඒක තමයි මේක කොහෙද ගන්න මෙහෙට අදින්න මේක මෙහෙට අදින්න මෙහෙට අදින්න උදාන්නේ හා සද්දයනේ මේ ආකාරයට අල්ල ගන්න. අරපත වන්සර අර උල වගේ කැල්ල දෙන්නේ උල වගේ කැල්ල කොහොමද දැන් ගැට ගහ ගන්න. ආය හරනවා රත් පාට පටිය ගන්නවනේ මේ කටලිය කරා චතුරංගගේ පාප වේව කන්න ඕනේ නැහැ කියලා. නෑ මම නිකන් කිව්වේ. එහෙනම් මේක රත් කරමු. ඔව් ඔබ රත් කරන්න ලේසි. ඔව් අර අර යන්නේ. හා. ඔය කනවනේ. ඔව් කන. මේක ඔබ රත් කරමු. වහයි ආ රස්නේ නෝ. තේරෙන්නේ නැහැ. කරගෙන එක උඩ එක තිබ්බ ඔක්කොම තියන්න තිබ්බ එක උඩ එක තිබ්බ රේවන්සිය නෙමෙයි ලොකු තාත්තා ලොකු තාත්තා ගැන කියන්නේ. තාත්තා ආයෙත් තාත්තා ගැන. ප්‍රේමද? එයාගේ නමත් රේම ඒකයි මං කියන්නේ මේ වගේ මේ කැල ප්‍රේමද කියලා. ඇඟිල්ල ඔයාට ගහන්න මේක හරෝ මේ උස්ස මට පැන්ද දෙන්න මම හරෝ උස්සන්න මේක ගන්න හරි අයි ලිපාර මේක අඩක් දාන්න කියලා මේකට නෑ ඩිපාර්ට්මන්ට් අවුට් නෑ දැන් අර ඇති වෙන්නේ සාසිත තවහලා තියෙන ඒ තටු කැල උඩට ගන්න තට්ට මදිවි තටු උඩට දාන්න මහත කැල පොඩ්ඩක් යන්න කරන්න ආය පොඩ්ඩක් වහලා තියෙන තැන් දෙක හොඳට පිච්චිලානේ ඒ කහ පාට මොකද කහ දැම්ම කහක කුල්ලුවනේ ආ කහ කුල්ල ලස්සන වෙන්නේ උණු දෙදෝනේ උණු දෙයම නෑ නෑ
මදුරුයි. දෙපැත්තෙන් අල්ලගත්තට රස්නයක් එන්නේ නැහැ. මේ මේ වැලියන මේ හිල් වලි. මාරම චාටර් එකක් ආවේ මේ කැම්පින් කරන්න ඇවිල්ලා එන වැස්සක් සෙට් වෙනවා. තව පොඩ්ඩක් එන වැස්සක් එන දෙක වැස්සක් ආවා. වැලි නාලා ඉන්නේ. දැන් මේ උඩරම ගලවන බඩු ටික ඔක්කොම අරන් ගියා. කරන්න දෙයක් නැහැ. මේක ගලවන ගමන් ඉන්නේ. තනියම තමයි ගලන්නත් වෙලා තින්නේ. අම්මලා ගියා බඩු ටික අරන්. මාරම චාටර් එකක් ආවා. එන වැස්සක් එනවා. එක වැස්සක් දැන් ආවා. තව වැස්සක් එනවා. ඒක කලින් අපි යන්න ඕන. ෂෑ. තාලේ චාටර්ම දවසක්. කැම්පින් කරනවා තියා. මූදෙන් නිදින්න එහෙම වුණා. පට්පට් කරලා මේක දාගන්න ඕන. ශනික දුවන්න වෙනවා. වාහනේට. කොච්චර දෙම්පක බලලවත් වැඩක් නැහැ. හිතන්න නැත්තේ වල වෙන්නේ. අප්පන් කූල්. තව අපිත් එක්ක පිලිපින් සෙට් එකක් හිටියා. නමුත් උණුත් කූඩාරන් ටික දාලා වාහන වලට ගියා. කූඩාරන් ටික තියෙනවා අතන. Kamu di juice ada ini deh. Ini regalan. Apa? Iya. May udah kalau katanya lah. Ada apa kudar? Dewi tahu sah. Kita mau Eda කුමට්ටෝ කරලා ගියාට ඊට පස්සේ අපි ආයෙත් වදින අද අපේ කුඩාරම අපි දැන් හැතුලේ කැම හදනවා. කට්ටිය විසින් මේ කරන්නේ මේ හැන්දකුත් හැන්දයින් කරන්නේ ඒක විසික් කරන්නේ මේ හැන්දම් මේක මුකුත් නෑනේ මේ තියෙන්නේ මේ රෑන්සලා පියාසල පුතාත් පොඩි ඊරැල්ලුවට අපි දැන් උදේ යලා නිදහස් කරන්න තමයි හදන්නේ යා දාන්න තමයි. අරගෙන දාන්න. වෙලාව පාන්දර අපිට දහස් කරමු. යා. උලින් පොලිස් එකකින් අන්ටකෙట్లా. වස්ස.
මේව නිදාස් කරමු. ඔන්න ගියා. බලන්න ඉර පායගෙන එන උදේ පාන්දර ලස්සන. රවෙන්න වේරලා. මට ඉස්සු පෑගෙන. මේ අපි කලින් පාර වීඩියෝ ඉවර කරනකොට ආයෙත් දවස් ගානක්. බලන්න ලස්සනවට. ඒක උඩ රංගා හිටිය අතන. දැන් බලන්න මේ වෙරළ ලස්සන. පොඩ්ඩකින් අපි යම් මේ වෙරළ දිගේ ඇවිද. උදේ පාන්දර ඉර පායනකොට මාරම ලස්සනයි. තාජුට බලන්න. එළි වේගන එද්දිම අපි කුඩ අරන් ගලවනවා. මතල දැන් තිබ්බ විදිහම තියලා යන්න ඕන. ඔක්කොම ටික අයින් කරලා. ඉතින් මේ බෝධුරට මේ අවුරුද්දේ මුහුදුව අන්තිම දවස් අද එන්න බෑ. රැට ඇවිල්ලා කැමරා තියා ගන්නත් බෑ. හුලඟත් එක්ක බැලි. හරි අමාරුයි. බෝධුරට දැස්සිය අන්තිම මුහුදු වීඩියෝ එක මේක වෙයි. ඊට පස්සේ ඉතින් ගඟට තමයි යන්න. ලේසි ගඟට ගියා නම් මෙහෙම වෙලිත් නෑ. මුහුදුවම ටිකක් කරදරයි. මොකද ඉතින් ලස්සනයි මෙහෙම උදේ වෙනකන් ඉද්දි. තව පොඩි ඉර පෑවුවට පස්සේ ඉන්න අමාරුයි. ප්‍රශ්න වැඩි හින්දා දැන් ඉතින් මේක ඉක්මනට ගලව ගන්න ඕන. ඊට පස්සේ අපි යන ගම අතරමඟ කොයි දෙන්න අතරලා කතා කරමු. එහෙනම් අපි අයියේ ලොකුට වීඩියෝ කරේ නෑ. ඒක try කරලා සයින් එකක් කරලා නම්. ඉතින් නම් මේ ගලවගෙන මං එන්න හම්බෙමු. අපි ගැලවුවා. දැන් සුද්ධ කරා. බලන්න මුකුත්ම නැහැ. විදිහටම තිබ්බා. එළි කැලේ මෙතනමයි තිබ්බේ. මෙතන පොඩ්ඩක් එහා මම එතනම ඔහොම තිබ්බා. තව වෙන කෙනෙක්ට ආයෙ කුඩ අරන් ගහ ගන්න ලේසි වෙනවා. හරි අපි ගෙදර යනවා. එනකම තේපොන්න මග නවත්තා. වන් නිදිමත ඇතියානේ. මම වතුරේ බැහැ බැහැ කක්කුට මේ ඔක්කොම අපි ගත්තා නේද? ෆෝන් අරවා මේ ඔක්කොම ගත්තා. මුකුත්ම නැහැ නේද? ඒක පොන්න මග නවත්තනත් කිව්වා. ඒක හදන්න පොන්න. මෙතන තේ පොන්න එක නෑ. මේක උලියාගෙන කන්නා. නමුත් ඉන්න බෑ. උලම් වැඩි. අමාරුයි. මන් නිදාගත්තා. අපරාධවා. වට නිදිමතත් දෙදී හැරන් ඉඳලා. බුදුහම්බෝ මට නම් පට්ට වහන්සේ මුදේට හෙට ඇවිදලා. ආයෙත් නෑ කක්කුට අල්ලන්න. ඉවරයි. පළක් නෑ. එදත් ඇවිල්ලා නාලා ගියා. කකුට ඊගයි තාලිව. එදත් ඇවිල්ලා නාලා ඇස්ස නාලා ගියා. අද මෙහෙම කියනවා ආයේ අපි හම්බෙමු 2027 මූදේ. කැලේ පාර යන්න. යා. ආව් නම්ම නැහැ නේද? ආව්. පංකුළු. අර ඇඟේ පැටලෙන්නේ එන්නේ මල්. ආව් ආව්. තේරුණේ? අපිට
අපිට පිස්සු. ගෙදරටලා පාඩුවේ නිදාගන්න හදුවා. එනවා මෙහෙම කැම්ප් කරන්න. ඒක වෙනම එකක් ඒ වුණාට ඉතින් කට්ට වැඩි. ලොකු ඔලියු කට්ට වැඩි. එපා වෙන සමහරවිට. හම්බෝ. පාරින් නම් වෙරළට බඩු උස්සගෙන යද්දී එපා වෙනවා. මගේ අම්මේ.